දැසනක් වේවා. මම දැන් ඉන්නේ ග්ලාස්ගෝ නගරයේ මැද ගානට් හිල් කියන view point එකේ ඉඳන් මම ග්ලාස්ගෝ වෙස්ට් එන්ඩ් එක දිහා බලාගෙන ඉන්නවා. අර තියෙන ග්ලාස්ගෝ වෙස්ට් එන්ඩ් ග්ලාස්ගෝ යුනිවර්සිටි buildings තමයි ඔය එතන තියෙන towers. ඊට පස්සේ ටිකක් අත්මට බැලුවොත් එතන තියෙනවා සික් ගුරුද්වාරා එකක්. අර ඈත තියෙන කඳු තමයි වෙස්ට් රෙන්ෆ්‍රූ හයිට්ස් කියන්නේ. ඊට පස්සේ මේ පැත්තට කරකුණොත් අර තියෙන්නේ කිල්පැට්‍රික් හිල්ස්. ඊට පස්සේ මේ පැත්තට බැලුවොත් අර දුර තියෙන කඳු වලට කියන්නේ කැම්ප්සීස්. ග්ලාස්ගෝ නගරය ඉන්ඩස්ට්‍රියල් නගරයක්. එඩින්බර් වගේ එච්චරටම ලස්සන නෑ. නමුත් මට හරි ලස්සනයි. මේ නගරය වටේට කඳු තියෙනවා. වින්ටර් කාලේ ඔය කඳු ඔක්කොම සුදු හිම වලින් වැහිලා තියෙන්නේ. හරි ලස්සනයි. අද අප්‍රේල් 30 වෙනිදා දවස් කීපයකට වැහලා නැහැ මෙහෙ. හරි ලස්සනයි. මේ පල්ලෙහා තියෙන්නේ ඔය සද්ද ඇහෙන්නේ මෝටර්වේ එකක්. මේ මෝටර්වේ එක 1960 වර්ෂවල තමයි මේ මෝටර්වේ එක හැදුවේ. මේක හදන්න මේ සම්පූර්ණයෙන්ම නගරය මැද්දෙන් යන්න මෝටර්වේ එක නගරය මැද්දටම ගෙන්නව ගත්තා. ඒක නිසා හුඟක් මේ ගොඩනැගිලි කඩලා තමයි මේක හැදුවේ. ආකිටෙක්චරල් සැක්‍රිලෙජ් එකක් කමිට් කෙරුවා ඔය මෝටර්වේ එක හදන්න. නමුත් මෝටර්වේ එක හදලා නිසා මේ හරි ලේසියෙන් මේ නගරයෙන් එළියට යන්න පුළුවන්. එඩින්බර් යන්න පුළුවන්. හරි කොහේ හරි ඇබර්ඩීන් මේ හරි ලේසියෙන් ඔය ඉන්න හැම තැනකින්ම නැත්තම් මේ වෙස්ට් ග්ලාස්ගෝ ඉඳන් ඊස්ට් ග්ලාස්ගෝ යන්න හරි ලේසියෙන් යන්න පුළුවන්. මොකද මේ මෝටර්වේ එක නගරයේ මැද්දටම අරන් තියලා තියෙන නිසා. මේ තියෙන්නේ ගොඩනැගිලි ෆ්ලැට්ස් වගේ. ඊට පස්සේ දැන් මං ගානට් හිල් එක මැද්දෙන් දැන් යනවා. මම මේ ග්ලාස්ගෝ නගරයේ මැද්දෙන් ඇවිදින්නේ. බලන්න කොච්චර මේ නිහඬද කියලා. මේ ගොඩනැගිලි වලට කියන්නේ ටෙනමන්ට් ෆ්ලැට්ස් කියලා. ටෙනමන්ට්ස්. මේ වගේ ටෙනමන්ට් ෆ්ලැට්ස් වල තමයි ගොඩාරියක් ග්ලාස්ගෝ පදිංචි මිනිස්සු ඉන්නේ. මාත් ඉන්නේ ටෙනමන්ට් ෆ්ලැට් එකක. මේ ෆ්ලැට්ස් වල හරි උස සීලින්ග්ස් තියෙනවා. දැන් මේක පරණ ඉස්පිරිතාලයක්. දැන් ෆ්ලැට්ස් වලට හදලා පරණ හොස්පිටල් එකක්. ඊට පස්සේ දැන් මම පෙන්වන්න කැමති මෙතන තියෙනවා ස්කොට්ලන්තේ තියෙන පරණම සිනගොග් එක. සිනගොග් කියන්නේ ජුවිෂ් ටෙම්පල් එකක්. බලන්න කොච්චර ලස්සනද කියලා. මේක ගානට් හිල් සිනගොග්. අර හීබ්‍රු මම මේක අස්සට ගිහිල්ලා තියෙනවා අවුරුද්දකට සැරයක්. ස්කොටිෂ් ජුවිෂ් හෙරිටේජ් සෙන්ටර්. මම අවුරුද්දකට සැරයක් මෙතන ඕපන් ඩේ එකක් තියෙනවා. ඒ නිසා මම ගිහිල්ලා තියෙනවා.
බලන්න කොච්චර ලස්සන පරණ ගෙවල්ද. අයිබෝන් පස්සේ හම්බෙමු.